අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලකුණු පරිවර්තනය ගැන. ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කියලා කියන්නේ විවිධ ඇගයීම් හෝ විභාග වලින් සිසුන් ලබාගත් මුළු ලකුණු වෙනත් විනුම් දඩු මතට එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ලකුණු බවට වෙනස් කිරීම. ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කිරීමේදී ප්‍රධාන ආකාර සහ අරමුණු කිහිපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. 1. අමු ලකුණු පරිමාණය කළ ලකුණු බවට පරිවර්තනය කිරීම. 2. අනුකූලතා පරිවර්තනය. 3. ශ්‍රේණි බවට පරිවර්තනය. 4. සාමාන්‍යකරණය එහෙම නැත්නම් පෞද්ගලීකරණය කළ ලකුණු බවට පරිවර්තනය කිරීම. සමස්තයක් ලෙස ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කිරීමේ අරමුණ තමයි ඇගයීම් ප්‍රතිඵල වඩාත් සාධාරණ, අර්ථවත් සහ කාලයත් සමග සංසන්දනය කිරීමට හැකි පරිදි සකස් කිරීම. ශිෂ්‍ය සාධනයන් සංසන්දනය කිරීමේදී දල ලකුණු මත පදනම් එක සිද්ධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා පිළිගත් එක් ක්‍රමවේදයක් මත පදනම්ව ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මේ ක්‍රමවේද වලින් පළවෙනි ආකාරය තමයි ප්‍රතිශතක තරාව ගණනය කිරීම. දෙවැනි ආකාරය Z ලකුණ ගණනය කිරීම. Z ලකුණෙහි අඩුපාඩු මගහරවා ගන්න T ලකුණ හඳුන්වලා දීලා තියෙනවා. තුන්වෙනි ආකාරය තමයි ස්ටෙනයින් ලකුණ ගණනය කිරීම. මෙම ක්‍රමවේද අතරින් අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රතිශතක තරාව ගණනය කිරීම සහ Z ලකුණ ගණනය කිරීම යන ක්‍රමවේද පිළිබඳව පමණයි. පොදුවේ ශිෂ්‍ය සාධනයන් මැනීම පිළිබඳව අවධානය යොමු කරද්දී අනුගමනය කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් තියෙනවා. 1. නිර්ණායක මූලික ඇගීම. ඒ කියන්නේ పూర్වයේ පිහිටාගත් නිර්ණායක මත පදනම්ව ඇගීම සිද්ධ කිරීම. 2. పూర్ව කාර්ය සාධන මට්ටම සමග සසඳා ඇගීම. ඒ කියන්නේ ශිෂ්‍යයෙක් අනෙක් ශිෂ්‍යයන් සමග නෙමෙයි ශිෂ්‍යයා සමගම සංසන්දනය කිරීම. 3. ප්‍රතිමාන මූලික ඇගීම. කණ්ඩායම තුළ ශිෂ්‍යයා සිටින ස්ථානය සොයා ගැනීම ප්‍රතිමාන මූලික ඇගීමේදී සිද්ධ කරනවා. අපි දැන් බලමු Z අගය කියන්නේ මොකක්ද කියලා. Z අගය කියන්නේ සංඛ්‍යානමය මිනුමක්. ඒකෙන් සිද්ධ කරන්නේ ශිෂ්‍යයා ලබාගත් ලකුණු ප්‍රමාණයන් මධ්‍යයන බිඳුව සහ සම්මත අපගමනයේ එකක් වූ පොදු තත්ත්වයකට පත් කර ගැනීම. මේ Z අගය අර්ථ නිරූපණය කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. 1. ධනාත්මක. ඒ කියන්නේ Z අගය දත්ත සමූහයක මධ්‍යයනයට ඉහළින් පවතින අවස්ථාව. දෙවැනි අවස්ථාව තමයි ඍණාත්මක. ඒ කියන්නේ Z අගය දත්ත සමූහයට මධ්‍යයන්ෙන් පහළින් පවතින අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ශූන්‍ය කියන්නේ. ඒ කියන්නේ Z අගය සහ දත්ත සමූහයක මධ්‍යයන්ය සමාන වන අවස්ථාව. මේ අනුව යම් විෂයක Z අගය ඍණ වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහු හෝ ඇය විෂයේ සාමාන්‍ය ලකුණටවත් ළඟා වෙලා නැහැ කියලා. Z අගය ධන වෙනවා නම් ඔහු හෝ ඇය සාමාන්‍ය ලකුණ ඉක්මවා ලකුණු ලබාගෙන ඇති බව අදහස් වෙනවා. අපි උදාහරණකින් බලමු. ශිෂ්‍යයෙක් ලකුණු 50ක් යම් විෂයකට ලබාගෙන ඔහුට Z අගය ධන 2.85ක් හිමි වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රශ්න පත්‍රය බහුතරයක් දෙනාට අසීරු බව. නමුත් ශිෂ්‍යයාගේ Z අගය සාමාන්‍ය ලකුණට වඩා ලකුණු ලබාගෙන ඇති බව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා ශිෂ්‍යයා දුර්වලයයි අපට පැවසිය නොහැක. මේ තියෙන්නේ Z ලකුණ ගණනය කිරීමේ සූත්‍රය. Z සමානයි x ඍණ x බා බෙදනවා s වලින්. අපි බලමු මේ අකුරු වලින් මොනවද කියන්නේ කියලා. x කියන්නේ ශිෂ්‍යයා ලබාගත් ලකුණු ප්‍රමාණය. x බා කියලා කියන්නේ විෂයට අදාළ මධ්‍යයන ලකුණ. S කියලා කියන්නේ සම්මත අපගමනය.
අපි දැන් Z අගය යොදා ගනිමින් ගැටලුවක් විසඳමු. ප්‍රශ්නය එක්තරා පන්තියක සිංහල විෂයට අදාළ පරීක්ෂණයක ලකුණු වල මධ්‍යන්නේ 60කි. සම්මත අපගමනය 5කි. මේ පරීක්ෂණය සඳහා ඉෂානි ලකුණු 65ක්ද දිල්කි ලකුණු 60ක්ද සඳුනි ලකුණු 52ක්ද ලබා ඇතනම් එම සිසුන් තිදෙනාගේ Z අගය වෙන වෙනම ගණනය කරමු. පිළිතුරු සැපීමේදී අපි මුලින්ම Z ලකුණ සොයන්න x ඍණ x බාර් බෙදීම s යටතට අයත් ලකුණු ටික ඒ සූත්‍රයට අදාළව ආදේශ කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි එක් ශිෂ්‍යයා ලබාගත් ලකුණු වල Z අගය පිළිවෙලින් සුළු කරලා පිළිතුරු ලබා ගන්නවා. මේ අනුව අපිට ඉෂානිගෙත් දිල්කිගෙත් සඳුනිගෙත් Z ලකුණු ගණනය කරගන්නට පුළුවන්. ඒ අනුව විෂය අනුව Z අගය වෙනස් වන බවත් මේ අනුව වෙනියා තීරණය කළ හැකි බවත් කණ්ඩායමක හොඳම සහ දුර්වලම සිසුවා හඳුනාගත හැකි බවත් නිගමනය කරන්නට පුළුවන්. ඔබ මේ වෙනකන් Z අගය කියන්නේ මොකක්ද? Z අගය ගණනය කරන සූත්‍රය වගේම Z අගය ගණනය සිද්ධ කරන ආකාරය යම් ප්‍රශ්නයකට ආදේශ කරමින් සැකසුවා. ඉතින් දැන් ඔබට ඇගීම සිද්ධ කරන අවස්ථාව අපි යම්කිසි කාලයක් ලබා දෙනවා. තිරයේ දිස්වන ප්‍රශ්නය ඔබ ඒ කාලය තුළදී විසඳීමට උත්සාහ කරන්න. එක්තරා පාසලක ගණිතය විෂයට අදාළ ලකුණු වල මධ්‍යන්න 50කි. සම්මත අපගමනය 5කි. මෙම පරීක්ෂණය සඳහා අමර 65කුත් නිමල් 78කුත් කමල් 68කුත් ලබා ඇතනම් මෙම සිසුන් තිදෙනාගේ Z අගය වෙන වෙනම ගණනය කරන්නයි ඔබට තියෙන්නේ. දැන් ඔබගේ කාලය ආරම්භ වෙනවා. ඔබ දැන් එය සැකසීමට උත්සාහ කරන්න. ඔබ දැන් ගණන සකසා ඇතනම් අපි එහි පිළිතුරු බලමු. පිළිතුරු ලබා ගැනීමේදී Z අගය මනිනු ලබන සූත්‍රයට අපි ලකුණු ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ අනුව අමරගේ Z අගය ලෙස Z සමානයි x ඍණ x බාර් බෙදීම s යටතට අදාළව x ලෙස අමරගේ ලකුණත් x බාර් ලෙස මධ්‍යන්නේ වන ලකුණත් s ලෙස අපගමනය වන ලකුණත් ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේක සුළු කිරීමට ලක් කරන්න ඕනේ. ඒ අනුව අපිට නිමල්ගේ Z අගය ලබා ගැනීමටත් කමල්ගේ Z අගය ලබා ගැනීමටත් හැකි වෙනවා. ඒ අනුව අපිට පිළිතුරු ලෙස අමරගේ Z අගය 3ක් වේ. නිමල්ගේ Z අගය 5.6ක් වේ. කමල්ගේ Z අගය 3.6ක් වේ. ඉතින් ඔබගේ පිළිතුරත් නිවැරදි නම් අපෙන් ඔබට අත්පලසන් නාදයක්. මේ Z ලකුණේ යම් යම් දුර්වලතා පවතින නිසා T ලකුණ හඳුන්වලා දීලා තියෙනවා. අපි ඊළඟට බලමු මොකක්ද මේ T ලකුණ කියන්නේ කියලා. Z ලකුණෙහි ප්‍රධානම අඩුපාඩුව තමයි ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු වීම. ඒකට හේතුව තමයි Z අගය ඇතැම් අවස්ථාවලදී ඍණ අගයක් ගැනීම.
මේ හේතුවෙන් සංඛ්‍යාන විද්‍යාවේදී ටී ලකුණ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ටී ලකුණෙන් සිද්ධ කරන්නේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න පුළුවන් වෙන පරිදි Z අගය සාමාන්‍ය ආකාරයකට පරිවර්තනය කිරීම. මේකෙදි Z අගය සම්මත අපගමනය 10ක් වූ මධ්‍යන්නේ 50ක් වූ තත්ත්වයකට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ ටී ලකුණ ගණනය කිරීමේ සූත්‍රය. ටී සමානයි 10 වරහන් තුල x ඍණ x බාර් බෙදීම s ධන 50. ඉතින් මේකෙදි z ලකුණ මැනීමේ සූත්‍රයට සමාන කරලා 10න් වැඩි කිරීම සහ 50ක් එකතු කිරීම සිද්ධ වෙනවා. අපි දැන් ටී ලකුණ ගණනය කිරීමේ ප්‍රශ්නයකට යමු වෙමු. එක්තරා පාසලක 11 ශ්‍රේණියේ ශිෂ්‍යයන්ගේ සිංහල විෂයේ මධ්‍යන්න ලකුණ 68ක් වන අතර සම්මත අපගමනය 6ක් වේ. 11 ශ්‍රේණියේ සිසුන් 30 දෙනෙකුගේ සිංහල විෂයට ලබාගත් ලකුණු අනුව සුපුන් 43කුත්, අශාන් 68කුත්, නිශාන් 73කුත් ලබාගෙන තියෙනවා. ඉතින් අපි දැන් මේ ලකුණු ටී ලකුණු බවට පරිවර්තනය කරමු. පිළිතුරු ලබා ගැනීමේදී අපි පළමුව ටී ලකුණ සෙවීමට අදාළ සූත්‍රයට ලකුණු ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ටී ලකුණ හොයන සූත්‍රය තමයි 10 වැඩි කිරීම x ඍණ x බාර් බෙදීම s ධන 50. මේ සූත්‍රයට අදාළ ලකුණු අපි ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. සුපුන්ගේ ටී ලකුණ සෙවීමේදී x ලෙස සුපුන්ගේ ලකුණත් x බාර් ලෙස මධ්‍යන්න ලකුණත් S ලෙස අපගමනය වන ලකුණත් ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් සුළු කරලා සුපුන්ගේ T අගය සොයා ගන්න. ඒ වගේම අශාන්ගේ T ලකුණත් නිශාන්ගේ T ලකුණත් සෙවීමට මේ සූත්‍රය ආදේශ කරලා සුළු කර ගැනීමෙන් පිළිතුරු ලබා ගැනීමට පුළුවන්. දැන් අපි T ලකුණට අදාළ ඇගීම සිද්ධ කරමු. දෙන ලද කාලය තුළදී තිරයේ දිස්වෙන ගැටලුව විසඳීමට උත්සාහ කරන්න. එක්තරා පාසලක 8 ශ්‍රේණියේ ගණිතය විෂයේ මධ්‍යන්න 85ක් වන අතර සම්මත අපගමනය 5ක් වේ. 8 ශ්‍රේණියේ සිසුන් 30 දෙනෙක් ගණිතය විෂයට ලබාගත් ලකුණු පහත පරිදි වේ. දිල්කි 80කි, සඳුනි 85කි, ඉෂානි 91කි. මෙම සිසුන්ගේ ලකුණු ටී ලකුණු බවට පරිවර්තනය කරන්න. දැන් ඔබගේ කාලය ආරම්භ වෙනවා. ඔබගේ කාලය අවසానයි. දැන් අපි පිළිතුරු විමසා බලමු. පිළිතුරු සෙවීමේදී ටී ලකුණට අදාළ සූත්‍රයට අගයන් ආදේශ කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ අනුව 10 වැඩි කිරීම x ඍණ x බාර් බෙදීම s ධන 50 යන සූත්‍රයට අගයන් ආදේශ කරගමු. දීර්ඝිකයේ ටී ලකුණ සෙවීමේදී 10 වැඩි කිරීම x ලෙස දීර්ඝිකයේ ලකුණත් ඍණ මධ්‍යන්න ලකුණත් බෙදීම අපගමනය වන ලකුණත් ධන 50ත් යොදලා එම ලකුණු සුළු කිරීමට ලක් කිරීමෙන් අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ අනුව දීර්ඝිකයේ T අගය 40ක් වේ. සඳුනිගේ සහ ඉෂානිගේ T අගයන් සෙවීමට මෙම ක්‍රමය භාවිතා කර හැක. ඒ අනුව සඳුනිගේ T අගය 50ක් වේ. ඉෂානිගේ T අගය 62ක් වේ.
ඔබගේ පිළිතුර නිවැරදි නම් අපෙන් ඔබට අත්පොලසන් නාදයක්. ඊළඟට අපි ප්‍රතිශතක තරාව කියන්නේ මොකක්ද කියලා විමසා බලමු. කිසියම් ලකුණක් හෝ ඊට අඩු ලකුණු ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය එම ලකුණේ ප්‍රතිශතක තරාව විදියට හඳුන්වනවා. මේ ප්‍රතිශතක තරාව භාවිතාව මගින් අපිට ශිෂ්‍යයෙක්ගේ පරීක්ෂණයක් හරහා ලබාගත් ප්‍රතිඵලය සත්‍යයන් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශතක තරාව භාවිතා කරලා පරීක්ෂණයේ නිවැරදිව පරීක්ෂා කරන්නත් පුළුවන්. යම් පරීක්ෂණයට කෙනෙකුට අපේක්ෂිත ලකුණු එහෙම නැත්නම් සැබෑ ලකුණු අතර වෙනස ගණනය කරන්න ප්‍රතිශතක තරාව භාවිතා කරනවා. දත්ත විශ්ලේෂණයේදී ඒ කියන්නේ පාසල් ප්‍රගතිය, ශිෂ්‍ය ප්‍රගතිය ආදී සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා මේ ප්‍රතිශතක තරාව වැදගත් වෙනවා. ගුරුවරුන්ගේ විශ්ලේෂණ වාර්තා සැකසීම ආදී වූ කටයුතු සාර්ථකවම සිද්ධ කරන්නත් ප්‍රතිශතක තරාව භාවිතා කරනවා. මේ තියෙන්නේ ප්‍රතිශතක තරාව ගණනය කිරීමේ සූත්‍රය. PRX සමානයි 100 බෙදීම n වැඩි කිරීම f ධන x ඍණ l බෙදීම i වැඩි කිරීම simple f. අපි බලමු මේ අක්ෂර වලින් මොනවද කියන්නේ කියලා. PRX කියලා කියන්නේ x ලකුණට අදාළ ප්‍රතිශතක තරාව. x කියන්නේ ප්‍රතිශතක තරාව ගණනය කරන ලකුණ. n කියලා කියන්නේ ව්‍යාප්තියේ මුළු නියදිය. එහෙම නැත්නම් මුළු ලකුණු සංඛ්‍යාව කියලාත් කියනවා. කැපිටල් F කියන්නේ x නැමැති ලකුණ අයත් පන්තියට වඩා පහළ පන්තියේ සමුචිත සංඛ්‍යාතය. L කියලා කියන්නේ x ලකුණ අයත් පන්තියේ පහළ සැබෑ සීමාව. I කියන්නේ පන්ති ප්‍රාන්තරවල පළල. simple F කියන්නේ x නැමැති ලකුණ ඇතුළත් පන්තියේ සංඛ්‍යාතය. අපි දැන් ප්‍රතිශතක තරාවට අදාළ ගැටලුවක් විසඳමු. දැන් ඔබට දිස්වෙන්නේ පන්ති ප්‍රාන්තර කිහිපයක් සහ ඊට අදාළ සංඛ්‍යාතයන් වගේම සමුචිත සංඛ්‍යාතයන් කිහිපයකි. අපි මෙහි 64 යන අගයෙහි ප්‍රතිශතක තරාව ගණනය කිරීම සිදු කරන ආකාරය විමසා බලමු. 64 ලකුණෙහි ප්‍රතිශතක තරාව ගණනය කිරීමේදී අපි පළමුව කරන්න ඕනේ සූත්‍රයට අදාළ අගයන් ආදේශ කර ගැනීම. PRX කියලා කියන්නේ අපිට 64 විදියට ගන්න පුළුවන්. 100 බෙදීම n. n කියලා කියන්නේ නියදිය. මේ වගුවට අනුව නම් අපිට නියදිය විදියට සංඛ්‍යාත තීරුවේ මුළු එකතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ 58යි. f කියලා කියන්නේ x ලකුණ අයත් පන්තියට වඩා පහළ පන්තියේ සමුචිත සංඛ්‍යාතය. අපි x ලකුණ ඒ කියන්නේ 64 කියන ලකුණ අයත් පන්ති ප්‍රාන්තරයේ මුලින් හොයාගන්න ඕනේ. 64 අයත් වෙන්නේ මේ වගුවට අනුව නම් 61 සහ 70 කියන පන්ති ප්‍රාන්තරේ. එතකොට පහළ පන්තියේ සමුචිත සංඛ්‍යාතය වෙන්නේ 48. ඊට පස්සේ x කියලා කියන්නේ 64. ඊට පස්සේ අපිට තියෙන්නේ l කියන අගය හොයාගන්න. l කියලා කියන්නේ 64 අයත් පන්තියේ පහළ සැබෑ සීමාව. අපි පන්ති ප්‍රාන්තරය හොයාගත්තනේ 61ත් 70ත් කියලා. ඒකේ පහළ සැබෑ සීමාව වෙන්නේ එතකොට 60.5. ඊට පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ පන්ති ප්‍රාන්තරයක පළල i කියන ලකුණ. මේකට අනුව නම් පන්ති ප්‍රාන්තරයක පළල වෙන්නේ 10යි. ඒ කියන්නේ 61ත් 70ත් අතර පළල වෙන්නේ 10ක්. F simple F x කියන ලකුණ අයත් පන්තියේ සංඛ්‍යාතය. අපිට ඒක පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් 7 විදියට. මේ ලකුණු අපි හඳුනා ගැනීමෙන් එක්ක අපිට සුළු කිරීම පහසු වෙනවා. 64 ප්‍රතිශතක තරාව ගණනය කරන්න අපි කලින් ආදේශ කරගත්ත සූත්‍රය මෙතන නැවත ලියලා අපි එකින් එක පියවරෙන් පියවර සුළු කර ගැනීමට ලක් කරනවා. ඒ අනුව අපි පළමුව වරහන් තුල තියෙන අගයන් සුළු කර ගැනීමත් එක්ක අවසානයේ සමස්ත පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපිට අවසාන පිළිතුර විදියට 64 ප්‍රතිශතක තරාව 86.77 විදියට පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් අපි ප්‍රතිශතක තරාවට අදාළ ඇගීම සිද්ධ කරමු.
ඔයාලට දැන් තියෙන්නේ පන්ති ප්‍රාන්තරයන් සංඛ්‍යාත සමුචිත සංඛ්‍යාත ඇතුළත් වගුවක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ 32 කියන ලකුණෙහි ප්‍රතිශතක තරාව ගණනය කරන්න. එතනදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ 32 කියන ලකුණ ඇතුළත් පන්ති ප්‍රාන්තරය නිවැරදිව තෝරා ගන්න. ඒක තෝරා ගැනීමත් එක්ක සංඛ්‍යාතය සමුචිත සංඛ්‍යාත ඒ වගේම පන්ති ප්‍රාන්තරයත් පහළ සැබෑ සීමාව තෝරාගෙන ඒ අදාළ ලකුණු සූත්‍රයට ආදේශ කිරීමෙන් ඔයගලන්ට නිවැරදිව පිළිතුරු ලබා ගැනීමට පුළුවන්. ඉතින් කාලය ආරම්භ කරන්නයි හදන්නේ. ඔයාලා දෙන ලද කාලය තුළදී පිළිතුර ඉක්මනින් සපයා ගැනීමට උත්සාහ කරන්න. කාලය අවසන්. අපි දැන් බලමු කොහොමද මේකේ පිළිතුර සකස් කරන්න කියලා. තිස් දෙක කියන ලකුණෙහි ප්‍රතිශතක තරාව ගණනය කරද්දී අපි මුලින්ම හඳුනගන්න ඕනේ 32 ඇතුළත් පන්ති ප්‍රාන්තරය මොකක්ද කියලා. ඉතින් අපිට දැන් හඳුනගන්න පුළුවන් 32 කියන පන්ති ප්‍රාන්තරය අයත් වෙන්නේ 31ත් 40ත් කියන පන්ති ප්‍රාන්තරයට. ඒ වගේම අපි සූත්‍රයට අදාළ අනිත් අක්ෂරවලත් අගයන් දැනගන්න ඕනේ. n කියලා කියන්නේ සංඛ්‍යාත තීරුව එකතුව. ඒ කියන්නේ මේ වගුවට අදාළව නම් 58 විදියට අපිට සංඛ්‍යාත තීරුව එකතුව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි සමුචිත සංඛ්‍යාතය හොයන්න ඕනේ පහළ පන්තියේ. ඒ කියන්නේ 32 කියන පන්තියට අයත් වන පහළ පන්තියේ සමුචිත සංඛ්‍යාතය තමයි අපි මෙතනදී ලබා ගන්නේ. මේ වගුවට අනුව නම් අපිට 4 කියන අගය හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම අපිට සංඛ්‍යාතය ගන්නට ඕනේ 32 අයත් වන පන්ති ප්‍රාන්තරයේ. මේ වගුවට අනුව නම් අපිට ගන්න පුළුවන් 9 කියන අගය. ඒ වගේම 32 අයත් වන ලකුණෙහි පන්ති ප්‍රාන්තරයේ පහළ සැබෑ සීමාව විදියට අපිට 30.5 ලබා ගන්න පුළුවන්. දැන් අපි මේක සූත්‍රයට ආදේශ කරලා ගණනය කිරීම සිද්ධ කරමු. දැන් අපි 32 කියන ලකුණෙහි ප්‍රතිශතක තරාව ගණනය කරමු. ඉතින් දැන් අපි සූත්‍රයට අදාළ සියලුම අගයන් හොයාගෙන ඉවරයි. ඉතින් මේ අගයන් සුළු කරලා අපිට 32 කියන ලකුණෙහි ප්‍රතිශතක තරාව ගණනය කරන්න පුළුවන්. ඉතින් මේකේ අවසාන පිළිතුර විදියට අපිට ලැබෙන්නේ 9.2 ඉතින් මේ පිළිතුරට ඔයාලගේ පිළිතුරත් සමානයි නම් අපෙන් ඔයාලට අත්පොලසන් ආදයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කියන්නේ මොකක්ද? ශිෂ්‍ය ලකුණු පරිවර්තනය කරන ආකාර විදියට Z ලකුණත් T ලකුණත් ප්‍රතිශතක තරාවත් ගණනය කිරීම පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අවසානයේ සිතන්නට යමක් ඉතුරු කරමින් අද අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.